එහෙනම් ඔයගලන්ට ඔක්කොටම ආයිබෝවන් කියලා කියනවා. සාමුද්‍රික රේඛා විද්‍යාව. පේනවද බෝඩ් එක? සාමුද්‍රික හස්ත රේඛා විද්‍යාව. මේකට ඉතින් මාතෘකාවක් ඉතින් අපි ඉගෙන ගන්න විෂය මොකක්ද කියලා. ඒක නිසා තමයි මම මාතෘකාවක් දුන්නේ. අපි පොඩි ෆොන්ට් එකක් දාගෙනම මේ රූප සටහන මම පැහැදිලි කරන්නම්. දරුවෙකු මව් කුස පිරිසිඳගත් පසු දරුවෙකු මව් කුස පිරිසිඳගත් පසු හත්වන මාසයේදී හස්ත රේඛා සටහන් ඇතිවන බව හස්ත රේඛා ශාස්ත්‍රයේ සඳහන් වේ. අතක පිහිටන ප්‍රධාන රේඛා තුනක් වේ. අතක පිහිටන ප්‍රධාන රේඛා තුනක් වේ. එනම් 1 ජීවන රේඛාව 2 හෘද රේඛාව 3 ශීර්ෂ රේඛාව මීට අමතරව ඒක යටි ඡේදයක් වශයෙන් යන්න මීට අමතරව දෛව රේඛාව සුඛ රේඛාව කීර්ති රේඛාව ඉස්සෙල්ලාම ලියා ගන්න සුඛ රේඛාව දෛව රේඛාව සුඛ රේඛාව කීර්ති රේඛාව ඉස්සෙල්ලාම ප්‍රධාන රේඛා තුන ජීවන රේඛාව හෘද රේඛාව ශීර්ෂ රේඛාව ඊට අමතරව රේඛා කීපයක් ඇත. එනම්
හරි. දෛව රේඛාව, සුඛ රේඛාව, කීර්ති රේඛාව, විවාහ රේඛාව. හරිද? අපි දැන් ඒක ඇඳලා බලමු. පොඩ්ඩක් බලන්න. පේනවද ඇඳාම ওই රේඛාව? ඔව් මේක තමයි ජීවන රේඛාව. මම මේක තමයි ජීවන රේඛාව. ඊට පස්සේ මේක ශීර්ෂ රේඛාව. ඒක හෘද රේඛාව. පාට තුනකින් පෙන්වුවා ඔයගලට පේන්නේ නැහැ පැහැදිලිව කිව්වොත්. මේක ජීවන රේඛාව, මේක ශීර්ෂ රේඛාව, මේක හෘද රේඛාව. මේක 1 2 3. අපි මේ ප්‍රධාන රේඛා තුන දැනගෙන ඉමු අනිත් රේඛාවලට යන්න ඉස්සෙල්ලා. ඕගලන්ට මේක පාඩමක් වශයෙන් එක එක රේඛා කියලා මම දාකල් යනවා ජීවන ඉගෙන ගන්න මාසයකමාරක් විතර යනවා තුරු ඒකට වැටෙන ලකුණු එහෙම කියලා. දැන් ඕගලන් හැමදාම රැඳෙන්නේ කොහොමද දන්නේ මම දේශනයක් දෙන්නේ. ඕගලන්ට සතුටු හිතෙන්න මම ඕගලන්ට ඒකට එන පළ ටිකක් අන්ට ගෙදරදී ඊළඟ දේශනයට එනකොට බලන්න පුළුවන් වෙන විදියට ආසාවක් ඇති වෙන විදියට මේ ශාස්ත්‍රයේ පිළිබඳව කවුරුත් මේක ඉතින් එච්චර ලොකුවට ගණන් ගන්න එක නෙමෙයි මේකෙන් ගොඩාක් ලක්කට කියන්න පුළුවන්. කවුරුත් ඒක හොඳ මතක ශක්තියක් තියෙන කෙනෙක්ට තමයි මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ මම එහෙම ආස හිතෙන ඕගලන්ට සම්මත ටිකක් දෙන්නම්. ඒතකොට ඊළඟ දේශනේ ඕගලන්ට ඒව හොයාගෙන ඉන්නත් පුළුවන්. ඒතකොට මේ දැන් අපේ කට්ටිය මාස 9ක් 10ක් ඉගෙන ගත්තේම ඕගලන්ට ඒ තොරතුරු ලාවට හරි හස්තයක් බලන්න පුළුවන් විදියට තොරතුරු ගේන්න පුළුවන්. ඊට වැඩි ප්‍රගුණ කරන්න ඉන්න වැදෙන්න පුළුවන්. එච්චර කියන්නේ නැත්නම් මේ වගේ දේශනාවකදී සම්පූර්ණම සාර්ථකයක් දෙන්න බෑ. ඉතින් ඒ ඕගලන්ට වැටහෙනවා ඇති. ඒවට ඉතින් අර පන්තියක මේ දේශනයේදී සාධාරණයක් වෙන්න ඕනනේ. ඒක නිසා මම මේ කරුණු ටිකක් දෙන්න. එහෙනම් ලියා ගන්න. මෙම රේඛාවල අඩුපාඩු සහිත ගති ලක්ෂණ ඇතනම් ඒ වායින් හිමිවීමට නියමිත සුබ ප්‍රතිඵල හිමි නොවේ. ඒක කියන්නේ ඒක තේරුම ඒ වගේ පාළු ඩොට් ඒ වගේ ඉතින් තව ඉස්සරහට ඒක තමයි. ඒවල කැඩිලා කියන්නේ දැන් ඒව දඟර ගැහිලා එක්ක කළු පැහැවිලා නම් ඒක උණු අත් දැකලා නැහැනේ අත් බලලා නැති නිසා එහෙම එක පාඩු ඕනන්ට කියන්න බෑ. අපි ඉගෙන ගන්න කාලේ මුලින්ම මේ මාත් තියනවාද කියලා නිකන් ලොකු බරක් ඔළුවට ඒකට බලනකොට තමයි 300ක් 400ක් ඔය සායන වලට ගියාම අහු වෙනවා ওই වගේ අත. මේ රේඛා නැති අත් අහු වෙනවා. ඒ වගේ මේවා කැඩිලා තියෙනවනම් ඒ අසුබ ලක්ෂණ පාට වෙනස් වෙලා තියෙනවනම් ඒ වගේ ගති ලක්ෂණ තියෙනවනම් ඒ කියන සුබ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඔය ඡේදෙන් සඳහන් කරේ. බලන්නේ මොනවද වෙලා තියෙන්නේ කියලා. ඊට සුබඵල හිමි නොවේ.
කැඩුණු හෝ මෙම රේඛාවල අඩුපාඩු සහිත ගති ලක්ෂණ ඇත්නම් ඒවායින් හිමිවීමට නියමිත සුබ ප්‍රතිඵල හිමි නොවේ. කැඩුණු හෝ පළකුණු ඇති ස්ථාන එහි ඵල විපාක පෙන්වන කාල වකවානු සටහන් කරනු ලැබේ. ජීවන, ශීර්ෂ, හෘද, ශීර්ෂ රේඛා සෑම අතකම වාගේ දක්නට ඇත. සමහර අවස්ථාවල මෙම රේඛා නොමැති අත්ද දක්නට ඇත. සමහර අත්වල හෘද රේඛාව දක්නට නැත. වරහන් ඇතුලේ දාගන්න මන්ද බුද්ධික මොංගල් ළමයිගේ හෘද රේඛාව නැත. වරහන් වහන්න හෘද රේඛාවක් නොමැති අය අනුන්ට ආදරයක් හෝ අනුකම්පාවක් නොදක්වයි. වෙනම ඡේදයකින් ලියන්න. සමහර අවස්ථාවල අවස්ථාවලද ඊතා කුඩා
ඉතා කුඩා ශීර්ෂ රේඛාවන්ද දක්නට ඇත. කෙසේ වුවද ඕනෑම අතක ජීවන රේඛාවක් තිබේ. සමහර අවස්ථාවලද ඉතා කුඩා ශීර්ෂ රේඛාවන්ද දක්නට ඇත. කෙසේ වුවද ඕනෑම අතක ජීවන රේඛාවක් තිබේ. යම් විදියකින් ජීවන රේඛාව නොතිබේ නම් ඒ හරියට ලියුවද ඕගොල්ලෝ? කෙසේ වුවද ජීවන රේඛාව තිබී යම් විදියකින් ජීවන රේඛාව නොතිබේ නම් ඔහු ජීවත් වන්නේ ස්නායුවල ශක්තියෙනි. සමහර විට පුද්ගලයෙකුගේ අතක දෛව රේඛාවක් නැති වෙන්නට පුළුවන්. මෙන්න මම දෛව රේඛාවක් ඇඳලා පෙන්නනම්. ඔක තමයි දෛව රේඛා. මේ ඔක්කොම රේඛා දැන් එක ළඟින් යන්නේ. ඕගොල්ලන්ට කාලාවක තමයි ඔක්කොම රේඛාවල් දැනගන්න පුළුවන් දැනට. මේක තමයි දෛව රේඛාව. ජීවන රේඛාව. ලස්සනට චිත්‍ර නම් බෑ. ඕගොල්ලෝ ලස්සනට අරගන්නේ නැත්නම් මම ලස්සනට රූප රටහන් දෙනවා. සමහර අවස්ථාවල මෙම රේඛාව නොමැති අද්ද දක්නට ඇත. ඒකෙන්ද නැවතුනේ ස්නායුවල ශක්තියෙනි. සමහර විට පුද්ගලයෙකුගේ අතක දෛව රේඛාවක් නැති වෙන්නට පුළුවන්. එසේ දෛව රේඛාවක්
නැතිවීම වස්තුව නැතිවීමක් පෙන්නුම් නොකරයි. වස්තුව නැතිවීමක් පෙන්නුම් නොකරයි. එයින් පෙන්නුම් කරන්නේ තමාගේ මහන්සියෙන් වස්තුව සපයාගත යුතු බවයි. වස්තුව සපයාගත යුතු බවයි. ඒ කියන්නේ දැන් දෛව රේඛාව නැතුවනේ ගොඩාක් අත්තර සමාන්තරට දෛව රේඛාව පේන්නේ. පොඩි කාලේ නැමී විතරක් ඔයගලන්ට ඇහෙන්නේ නැහැ කිව්වලා ඉන්නේ. උඩින් විතරක් දෛව රේඛාව මතුවෙන තැන් තියෙනවා. පල්ලෙහාන් ඉඳන් මේ යන්නේ උත්පත්තියේ සිටම සම්පත් ලබන අයගේ තමයි කුංචි රත දෝක කාලේ එයා ධම්මත අතර හොඳට තිබිලා එහෙම මේ දැන් ඕක මේ හරියට ඒකෝ දෛව රේඛාව නැතුව ඉන්නේ එයාගේ මහන්සියෙන්ම එයා වස්තුව සොයා ගන්නවා. ධනය රැස් කරගන්න ඒගොල්ලන්ගේ අතේ තමයි එයාම කට්ට කොහොම හරි යන්නේ එහෙම එක්කෙනෙක් අතේ නැහැ. ඕගොල්ලෝ ඕක හොයන්නේ. ඒ පරීක්ෂණ කරනකොට තමයි ඕවා හොයන්නේ. දන්න කියනගේ අරයගේ මේ ටිකක් ඇති මං කිව්වේ ඒකයි. මේ ටිකක් ඇති හස්තයක් බල. කැපිලා තියෙනවනේ. කැපිලා තියෙනවනේ වෙනත් ඒක වලින් උඩදී කැපිලා තියෙනවනේ. මොකද? ඔව් අන්න ඒක තමයි කිව්වේ. ඒකනේ ඒ රේඛා හොඳට නෑ ඒ කියන්නේ. ඒ කැපෙන ස්ථානයේ කාල සීමාව ඒව හොයන්න ඕන. වයස උඩටම යනකොට වයසට යනකොට ඒකනේ. ඔව් උඩට යනකොට බාධා කරදර එන්න පුළුවන්. ඒ වයසදී ඒක එයාගෙන් අහන්න පුළුවන්. වයස මනින්න තාම ඔයගොල්ලෝ දන්නේ නැහනේ. ඒ වයස සීමාවේදී ඒක පැනලා දෛව රේඛාවෙන් කියන්න පුළුවන්. තියෙනවා නම් පොඩි කාලේදී නෙමෙයි. පහලට හොඳට තියෙනවා නම් පොඩි කාලේ. පහල රේඛාව යට හැමිය හොඳට තියෙනවා නම් පොඩි කාලේදී හොඳට තියෙනවනේ. ඔව් උපත්තියේ ඉඳන්ම ඒ ළමයාට ඒකනේ ඒ දරුවා විඳිනවා. ඒගොල්ලන්ගේ ඒ අයගේ දෛව රේඛාව හොඳටම පැහැදිලිව තියෙනවා. මේ කියනේම හොඳට පැහැදිලි. අර අපේ හිතමු විදිය පොඩ්ඩක් දැනගන්න හැදුවේ මේ තිබ්බ නිසා එහෙම එකක්. මටත් මේ එහෙනම් දැන් ලියාගන්න තමාගේ මහන්සියෙන් වස්තුව සොයාගත යුතු බවයි. පුද්ගලයෙකුගේ අතක කලාතුරකින් සොලමන්ගේ මුද්ද පිහිටයි. සමහර අත්වල සෙනසුරු මුද්ද පිහිටයි. සමහරුගේ අත්වල සෙනසුරු මුද්ද පිහිටයි. සෙනසුරු මුද්ද වශයෙන් සොලමන්ගේ මුද්ද වශයෙන් හඳුන්වන්නේ සොලමන්ගේ මුද්ද වශයෙන් මේක තේරුම් ගන්න මේ සිකුරු ඇඟිල්ල මේකට මේ ඇඟිල්ල මේක ශානි ඇඟිල්ල මේක මහපට ඇඟිල්ලට කියන්නේ සිකුරු ඇඟිල්ල. එහෙම ලියාගන්න පොඩ්ඩක් උඩකින් අතක් නිකන් මාක් කරලා දාගන්නකෝ. ඕගලන්ට මේවා හොයාගන්න නැත්නම් බැරි වෙනවා.
සිකුරු ඇඟිල්ල. දබර ඇඟිල්ලට කියන්නේ උරු ඇඟිල්ල. උඩ ගුරු ඇඟිල්ල. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකො මේක. දන්න අය මං එවන්නම්. මැද ඇඟිල්ලට කියන්නේ ශනි ඇඟිල්ල. වේද ඇඟිල්ල කියන්නේ මුද්ද දාන ඇඟිල්ලට කියන්නේ රවි ඇඟිල්ල. සුළඟිල්ලට කියන්නේ මේ පොඩි ඇඟිල්ලට බුද ඇඟිල්ල. බුද ඇඟිල්ල. ඔය ගුරු ඇඟිල්ලේ මුද්දක් වගේ වැටුනාම ඒකට කියන්නේ සොලමන්ගේ මුද්ද කියලා. ඒ කියන්නේ ගුරු මණ්ඩලය එතන තියෙන ගුරු මණ්ඩලය. පාමුල තියෙන්නේ ගුරු ඇඟිල්ලේ පාමුල තියෙන්නේ ගුරු මණ්ඩලය. එතන වැටෙන මේ මුද්දට තමයි කියන්නේ සොලමන්ගේ මුද්ද කියලා. දැන් ශනි ඇඟිල්ලේ පාමුල වැටෙන මුද්දට කියන්නේ ශනි මුද්ද කියලා. ඒක ශනි මුද්ද. ඔයගලන්ට තේරුම් ගන්න ඕන හින්දා මම ඇඳලම පෙන්නුවේ නැත්තම් ඕගලන්ට තේරුම් ගන්න බෑනේ. සොලමන්ගේ මුද්ද වශයෙන් හඳුන්වන්නේ දබර ඇඟිල්ලේ එතන නේද මම නැවැත්තුවේ. කලාතුරකින් සොලමන් මුද්ද පිහිටයි. සමහර අත්වල සෙනසුරු මුද්ද පිහිටයි. සොලමන්ගේ මුද්ද වශයෙන් හඳුන්වන්නේ දබර ඇඟිල්ලේ ගුරු මණ්ඩලය මත දබර ඇඟිල්ලේ ගුරු මණ්ඩලය මත ඇති මුද්දක් වැනි සලකුණකි. මුද්දක් වැනි සලකුණකි. මැද ඇඟිල්ලේ මැද ඇඟිල්ලේ ශනි මණ්ඩලය මැද ඇඟිල්ලේ ශනි මණ්ඩලය මත එවැනි රේඛාවක් ඇති විට එය ශනි මුද්ද ලෙස හැඳින්වේ. ශනි මුද්ද ලෙස හැඳින්වේ. ඊට අමතරව විවිධ රේඛා අත්ලක් තුලින් හස්තයක් තුලින් කියන එක අත්ලක් තුලින් දක්නට ලැබේ. බොහෝ අයගේ අත්වල
බුද්ධ මණ්ඩලයේ බුද්ධ මණ්ඩලයේ බුද්ධ මණ්ඩලයේ හරස් අතට වැටෙන ඒක පැහැදිලි වුණේ නැද්ද? ඇහුන්නේ නැහැ මිස් ඇහුන්නේ නැතුව ගියා මිස්. බොහෝ අයගේ අත්වල බුද්ධ මණ්ඩලයේ හරස් අතට වැටෙන විවාහ රේඛා දක්නට ලැබේ. මම දැන් විවාහ රේඛාව ඇඳලා පෙන්නන්නම්. මේක තමයි විවාහ රේඛාව. මම අනිත් රේඛා ටික මකන්නම්. දැන් පැහැදිලිනේ මේක පේනවනේ. ඒක තමයි විවාහ රේඛාව. මම ඔක්කොම රේඛා ගැන චුට්ට තමයි ඔයගලන්ට දෙන්නේ හොයලා බලන්න කරුණු. සමහර විට මෙම රේඛා කීපයක් දක්නට පුළුවන්. එම රේඛාවලින් වඩාත්ම ප්‍රබලව ඇති රේඛාව සහකරු හෝ සහකාරිය හෝ වඩාත් ලබැඳි පුද්ගලයින් පෙන්නුම් කරනු ලැබේ. ඒ කියන්නේ මේ රේඛා එකක් නෙමෙයි දෙක තුනක් තියෙනවා. ඒ වගේ රේඛා දෙක තුනක් තිබුණා. පුද්ගලයෙකුගේ අතක මේ ඡේදයක් හැටියට ලියාගන්න. පුද්ගලයෙකුගේ අතක ඇති ජීවන රේඛාව පාටු ගැඹුරු එකක්
විය යුතුයි. පුද්ගලයෙකුගේ අතක ඇති ජීවන රේඛාව පටු ගැඹුරු එකක් විය යුතුයි. පළල් සහ නොගැඹුරු ජීවන රේඛාවක් පිහිටි විට ඔහුගේ ජීවන ශක්තිය සහ සෞඛ්‍ය තත්ත්වය දුර්වලය. මේ හේතුව නිසා ආත්ම විශ්වාසය අඩුවීමෙන් දියුණුවට පත්වීමේ හැකියාව අඩුය. මේ වගේ තනි ඉරකින් පැහැදිලි ජීවන රේඛාවක් තමයි තියෙන්න ඕන. ඒක බෑනේ. ලොකු කරන්න බෑ. මේක පැහැදිලිව පේන්න ඕන නම් එච්චර පළල් කරලා තියෙන්නේ. අර වගේ සාමාන්‍ය ජීවන රේඛාවක් ඇතිලා හොඳ ගැඹුරට තියෙන ජීවන රේඛාව තමයි හොඳ. මේ වගේ පළල්ව මේ තියෙන රේඛා තමයි ඔය කියන්නේ හොඳ නෑ කියලා. දියුණු වීමේ හැකියාව අඩුයි කියන්නේ මේ පළල මේ ජීවන රේඛාව තිබුණාම. තේරුණා නේද? ඔව් මිස්. හැකියාව අඩුය. කෙනෙකු සතු වස්තුව දෛව රේඛාවෙන් පෙන්නුම් කරත් වස්තුව ඉහළ නංවා ගැනීම සඳහා හැකියාව සහ
හැකියාව සහ ආත්ම ශක්තිය අවශ්‍ය බැවින් ජීවන රේඛාවද යහපත් විය යුතුයි. ඒ කියන්නේ මේ දෛව රේඛාව ඒ කියන්නේ හොඳට උප්පත්ති ඉඳන්ම තිබුණයි කිව්වට මේ ඒකේ ප්‍රතිඵල ලැබෙන්න නම් හොඳ වෙන්න ඕන. ඒ කියන්නේ මේ හොඳට තියෙන්න ඕන. ජීවන රේඛාවද යහපත් විය යුතුයි. ඊළඟ ඡේදයෙන් ලියන්න ජීවන රේඛාව දුර්වල වූ විට මානසික තත්වයද බිඳ වැටෙන බැවින් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය සඳහා බාධාවක් ඇතිවේ. පුද්ගලයෙකුගේ සාර්ථකත්වය සඳහා බාධාවක් ඇතිවේ. ජීවන රේඛාවේ ඇතිවන ජීවන රේඛාව දුර්වල වූ විට මානසික තත්වයද බිඳ වැටෙන බැවින් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය සඳහා බාධාවක් ඇතිවේ. ජීවන රේඛාවේ පැහැය අනුවද එක් එක් අයගේ නිරෝගී බව පෙන්නුම් කෙරේ. රෝස පැහැති ජීවන රේඛාවක් පුද්ගලයෙකුගේ නිරෝගී බව පෙන්නුම් කරයි.
ජීවන රේඛාව නිල් පැහැවී නම් ජීවන රේඛාව නිල් පැහැවී නම් හෘදයාබාධ හා ලේ ගමනාගමනය දෝෂ පෙන්නුම් කරයි. කහ පැහැති ජීවන රේඛාව ආක්මා රෝග නොරිස්සුම් ගතිද පෙන්නුම් කරයි. හොඳ ජීවන රේඛාවක් ඇති පුද්ගලයෙකු සතුව උසට වැඩුණු සිකුරු මණ්ඩලයක් දැනට මේක ලියා ගන්න මම මණ්ඩල ටික අවසානයේදී පොඩ්ඩක් සඳහන් කරන්නම්. උසට වැඩුණු සිකුරු මණ්ඩලයක් පවතීනම් එවැනි අයගේ කාම සේවනය වැඩි නිසා ශරීරයේ දුර්වලතා වැඩි වේ. වඩා හොඳ ජීවන රේඛාවක් ඇති පුද්ගලයෙකු හොඳ ජීර්ණ ශක්තියක් ඇති පුද්ගලයෙකු වේ. කෙසේ වුවද මෙවැනි පුද්ගලයෙකුගේ
ඇඟිලි වල දබර ඇඟිල්ලේ ඕගොල්ලෝ දබර ඇඟිල්ල දන්නවනේ. ඒක නිසා ඒක මතක් කරන්න ඕනේ නෑ. පුද්ගලයෙකුගේ ඇඟිලි වල දබර ඇඟිල්ලේ තුන්වන පුරුක ඒක පොඩ්ඩක් සඳහන් කරන්නම්. තුන්වන පුරුක කොහොම තමයි එන්නේ. තුන්වන පුරුක කියන්නේ උඩ. පේනව නේද? රබර ඇඟිල්ලේ තුන්වන පුරුක දිග නම් ප්‍රණීත ආහාරවලට වැඩි වශයෙන් යොමු වී රෝග පීඩා ඇති කරගනී. දබර ඇඟිල්ලේ තුන්වන පුරුක ශක්තිමත්ව හා අල්ල රෝස පාටට ඇති පුද්ගලයින් ආහාරයට වැඩි ගිජුකමක් දක්වයි. දැඩි ආශාවක් පෙන්නුම් කරයි. ඒ කියන්නේ දැන් අපි කිව්වනේ තුන්වෙනි පුරුක හොඳ ශක්තිමත්ව තිබිලා පළලට දිගට අතත් රෝස පාට නම් අපලත් කෑමට ගිජු බවක් දක්වනවා. ඒක තමයි කියන්නේ. ඊළඟ ඡේදය සමහර අවස්ථාවල ජීවන රේඛාව සිහින් රේඛා බොහෝ ගණනකින් නිර්මාණය වී තිබිය හැක. එය ජීවන ශක්තිය දුර්වල වීමට
හේතුවකි. ඒ කියන්නේ ජීවන ඒ කියන්නේ ගොඩකින් කෑලි කෑලි ජීවන රේඛා ඉරි ගොඩකින් තියෙනවා. ජීවන සත්‍ය දුර්වලයි කියන්නේ හේතුවකි. ඔවුන්ගේ ස්නායු පද්ධතිය දුර්වල බැවින් ඉතා සුළු කැළඹිල්ලකින් පවා මනස අවුල් කරගනී. සමහර අවස්ථාවල ජීවන රේඛාව දම්වැලක ආකාරයෙන් නිර්මාණය වී තිබිය හැක. ඒ කියන්නේ දම්වැල ආකාරයෙන් පිහිටන එක. ජීවන රේඛාව දම්වැල් ආකාරයෙන් නිර්මාණය වී තිබිය හැක. එය පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බව පෙන්වන ලකුණකි. ජීවන රේඛාව දම්වැල් ආකාරයට ගොස් නැවත තනි සියුම් රේඛාවකින් ගමන් කර ඇතිනම් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ
කාල සීමාවක් හෝ කාල සීමාවක් හෝ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීමට නියමිත කාල සීමාවක් පෙන්නුම් කර ඇත. කාල සීමාවක් පෙන්නුම් කර ඇත. ඒ කියන්නේ මේ ධම්ම ඒකාංග මුලින් හොඳට ඇවිල්ලා මේ ටික දුර්වල වෙනවා නම් එයා මුලින් උප්පත්තියේදී මෙතනින් අපි පටන් ගන්න අපි ආයුෂ ගණනය කරන්න මේ හරිය මුලින් හොඳට ඉන්නවා. ඊට පස්සේ යාට මොනවා හරි රෝගයක් සෞඛ්‍ය තත්ත්වයේ දුර්වල කමක් පෙන්නුම් කරනවා. එක්ක මේ හරිය දාගෙන ඉන්නවා. මේ හරිය හොඳට තියෙන ඒකාව එයාට උප්පත්තියේ ඉඳන් මොනවා හරි පොඩි කාලෙදී අපාදයක් මොනවා හරි රෝගී තත්ත්වයක් සෞඛ්‍යයෙන් පෙරෙන්නේ නැති. ඒක ඉතින් එහෙම අහගන්න පුළුවන්. මේම තිබුණොත් මේ පැත්තට තිබුණොත් ඉදිරියේදී අනාගතයේදී හැකිය කියලා කියන්න පුළුවන්. ඒක තමයි දැන් මේ ආමිස් පොඩි කාලේ දුන්නාම දතේ උඩට එන්නේ ওই විදියට. දැන් ඇදලා තියෙන්නේ පොඩි කාලේ කියන්නේ අවුරුදු 5 වෙලා 10න් හරි මුලින් තියෙන්න ඕන. සාමාන්‍ය මේ ආයුෂ ගණන් කරන්නේ. මේ හරියට යනකොට අවුරුදු 30 35 50 ඒ වගේ වෙන්න ඕනනේ. මේක පහෙන් පහට මනින ක්‍රමයක් තියෙනවා. දැන් ජීවන රේඛාව පටන් ගන්න ස්ථාන ගැනීම තමයි දැන් පාවෙන්නේ. ජීවන රේඛාව පටන් ගන්න. මේක දැන් පොදුවේ හැම රේඛාවක් ගැනම තමයි යන්නේ. මොකද මට මොලේ ඉඳන් ජීවන රේඛාවේ තොරතුරු කියන්න ගියොත් පිටු ගානක් පලාපල කියන්න පුළුවන්. එතකොට ඕගලන්ට ඔක බා වෙනවනේ. දැන් ඕගොල්ලෝ ওই කරුණ වලින් බලන්න. හොඳටම පුළුවන්. ඕගොල්ලෝ කරුණු හොයාගන්න. දැන් මම ඕගලන්ට මේකේ මණ්ඩල ටිකක් ওই ගමම්ම කියන්න. නැත්තම් ඕගලන්ට මණ්ඩල ටික දන්නේ නැතුව ටිකක් හිතන්න අමාරුයිනේ. මම මණ්ඩල ටිකක් ඕගලන්ට පේන්නේ නැති නිසා ටිකක් ලොකුවට දෙන්නේ. ඕගලන්ට ඇහෙන්නේ ඒ කියන්නේ ඇහිතන ඉඳන් කියන්නේ කිව්වොත් ඇහෙන්නේ නැහනේ. ඒකින්ද ඕගොල්ලෝ දැන් මං කරගන්න. මම මෙතන ඉඳන්ම කියන්නේ. මෙතන මේ ගුරු ඇඟිල්ල, දබර ඇඟිල්ල යටින් තමයි අපි ගුරු මණ්ඩලය පටන් ගන්න. මේ ස්ථානය තමයි ගුරු මණ්ඩලය. ඕගොල්ලෝ අතක් ඇඳගෙන මං ඕගොල්ලන්ට මේ රූපකහන් දෙනවා. ඒකින්ද ඒවල පැහැදිලිව ඔක්කොම නාක්කුණු කරලා මං කරලා ඔක්කොම තියෙයි. ඕගොල්ලෝ දැන් ඒ සයිඩ් එකෙන් 9 වෙනකන් දාගන්න. දාගන්න කියනකොට ඉස්සරහින් ලියාගන්න.
මෙතන ලියන්න ගියොත් දැන් ඔයගලන්ට රූප සටහන මේ පැහැදිලි නෑනේ. එතකොට අංක 1 කියන්නේ ගුරු මණ්ඩලය. 1 ගුරු මණ්ඩලය, 2 ශනි මණ්ඩලය, 2 ශනි මණ්ඩලය, 3 රවි මණ්ඩලය. මෙතනින් ලියන්නේ එක දෙක ගුරු මණ්ඩලය, ශනි මණ්ඩලය, රවි මණ්ඩලය, 4 බුධ මණ්ඩලය, 5 සිකුරු මණ්ඩලය, 6 චන්ද්‍ර මණ්ඩලය, 6 චන්ද්‍ර මණ්ඩලය. පේනව නේද? හත පහළ කුජ මණ්ඩලය, 7 පහළ කුජ මණ්ඩලය, 8 ඉහළ කුජ මණ්ඩලය, ඉහළ කුජ මණ්ඩලය, 9 කුජ තලාව, 9 කුජ තලාව, 10 ගුරු මණ්ඩලය, ශනි මණ්ඩලය, රවි මණ්ඩලය, බුධ මණ්ඩලය, සිකුරු මණ්ඩලය, 6 චන්ද්‍ර මණ්ඩලය, 7 පහළ කුජ මණ්ඩලය, 8 ඉහළ කුජ මණ්ඩලය, 9 කුජ තලාව, 9 කුජ තලාව. දැන් ඕගොල්ලෝ මේ විෂයට අංශ කරනවා නම් උනන්දුවෙන් වැඩ කරනවද කියලා බලන්නත් එක්ක මම පොඩි වැඩක් ඕගලන්ට දෙනවා. ඊළඟ දේශනයක් අවශ්‍ය නම් මේ ඒකත් මට බලන්න පුළුවන්. මම මේ රූප සටහනුත් දානවා. දැන් මං කියලා දුන්නු ඒ රූප සටහන් ටික මට දාන්න ඕන මාක් කරලා. හිටපු ඒගොල්ලෝ සාවන් මේ කැමැත්තක් ඒ වගේ විශේෂ තිබ්බනම් ඉතින් ඒකට හදවතටම දැනෙනවනේ. ඕගලන්ට මම ඒ රූප සටහන දාන්නේ ඒ කියන්නේ ඒ ගැන විෂය ගැන අවබෝධයක් ගත්ත අයට උදව්වක් හැටියට මම ඒක එකපාරටම දාන්නේ. කටියට අවස්ථාවක් දෙනවා මේ මම මේ කියලා දුන්නු. මම තව එක සැරේකට ගන්නපු රේඛා ටිකත් මං ඇඳලා පෙන්නනවා. එක ජීවන රේඛාව, දෙක ශීර්ෂ රේඛා, හෘද රේඛා, දෙක
දෛව විවාහ රේඛාව. ඒ ටික ගැන තමයි අද අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්නේ. ඕගලන්ට ඒ රේඛා ටිකත් ඇඳලා මට දාන්න පුළුවන්. ඒ ටිකත් ඕගලන්ට කියන්න පුළුවන්. එක ජීවන රේඛාව. එක ජීවන රේඛාව. දෙක ශීර්ෂ රේඛාව. තුන හෘද රේඛාව. එක්ක අපි කියමු හෘද රේඛාව. හතර දෛව රේඛාව. පහ විවාහ රේඛාව. එක ජීවන රේඛාව. දෙක ශීර්ෂ රේඛාව. තුන හෘද රේඛාව. හතර දෛව රේඛාව. පහ විවාහ රේඛාව. මං ඇඟිලි ගැන කිව්වා, මණ්ඩල ගැන කිව්වා, රේඛා ගැන කිව්වා. ඒ ටික ඒ දන්න ටික හොඳටම ඇති මාක් කරලා එවන්න. මාක් කරලා පුළුවන් නම් දාන්න. පෞද්ගලික අංකයට දැම්මත් කමක් නැහැ, ගෲප් එකට දැම්මම හැමෝම දකින්නවනේ. ඒකත් පිරෙනවනේ. මට පෞද්ගලිකේ වෙවන්න මමත් එක්කම ලියලා. එහෙනම් ඉතින් අදට මම පන්තිය නවත්තනවා.